ආයුබෝවන් ගොඩක් දවසකින් වීඩියෝ එකකින් ආවේ. ඔයාලට පේනවා ඇති අද මේ මොනවද මගේ මේ තුල තියෙන්නේ කියලා. මේ ඔයාලට මතක ඇති අපේ ලංකාවේ කරන්ට් එක කැපුවා දැන් අවුරුද්දකට විතර කලින් හැන්දෑවට පැය භාගයක් කරන්ට් එක කැපුවා. ඒ කාලේ ගනිපු ඔරිජිනල් බල්බ් තමයි මේ තියෙන්නේ, රීචාර්ජබල් බල්බ්. මේ තුනක් මෙතන මට හම්බෙලා තියෙන රිපෙයාර් එකට. මේවා බැලුවා සම්පූර්ණයෙන්ම මේවා මේ අකුණු ගහලා පිච්චිලා ගිහිල්ලා මේකේ මේ විදිහේ මේ බැටරිය charge කරන්න සහ LED බල්බ් ටික මේ drive කරන්න මේ විදිහේ සර්කිට් එකක් එනවා. ඒ වගේම මේ බල්බ් එකේ මෙන්න මේ විදිහේ බල්බ් ප්ලේට් එකක් මේ විදිහට එනවා. මේකෙන් තමයි LED ටික drive කරන්නේ සහ මේක බැටරි එක රීචාර්ජ් කරන්නේ charge කරන්නේ. මේක තමයි මේ බල්බ් ප්ලේට් එක. මේක එක ප්ලේට් එකක්. මේ වටේ ටික රීචාර්ජබල් වලින් වැඩ කරන්නේ, අනිත් ටික 230 කරන්ට් එකෙන් වැඩ කරන්නේ. නමුත් යම් කිසි හේතුවක් නිසා අකුණු ගහලා මේ බල්බ් වල සියලුම මේ සර්කිට් වල මේ තියෙන ඩ්‍රයිවර් IC ඒව පිච්චිලා ගිහිල්ලා මේකේ සමහරක් බල්බ් වල මේ රීචාර්ජබල් පැත්ත වැඩ කරනවා. ඔයාලට පේනවා ඇති මේ රීචාර්ජබල් පැත්ත වැඩ කරනවා. නමුත් 230 කරන්ට් එකෙන් පත් වෙන ඉතුරු බල්බ් සෙට් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් කස්ටමර් කව මට මේ බල්බ් ටික කොහොම හරි හදලා දෙන්නකෝ කියලා. ඉතින් මම ඒ වගේ මොකද කරන්න කියලා මට හිතා ගන්න බැරුව ඉන්න වෙලාවක මම දැක්කා Facebook එකේ ඇඩ් එකක්. මෙන්න මේ driver IC තියෙන මේ කොටසයි සහ මෙන්න මේ ප්ලේට් එකයි දෙකම එක බෝඩ් එකේ හදපු මේ රීචාර්ජබල් බල්බ් වලට දාන්න පුළුවන් LED chip එකක් තියෙනවා එක්තරා page එකක. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ මට මේ විදිහේ මේ ප්ලේට් වල තියෙනවා මේකේ ඔයාලට මේකේ වාසියක් තියෙනවා. මේ ප්ලේට් එකක් වෙන්නේ සාමාන්‍ය රුපියල් 200 ගණනක් වගේ තමයි මට මතක. හරියට මතක නැහැ. මෙතන කෙරෙන මේ වැඩේම තමයි මේ ප්ලේට් එකෙත් කෙරෙන්නේ. මෙතන මේ කලින් තිබ්බ බල්බ් එකේ මේ සර්කිට් එකෙන් සහ මේකෙන් වෙන වැඩේ මේ තනි සර්කිට් එකෙන් කෙරෙනවා. ඔයාලට මෙතන බැටරියට සම්බන්ධ කරගන්න පුළුවන් බැටරි වයර් එක කෙලිම මෙතනට 230 ගෙදර විදුලිය දෙන්න පුළුවන්. ඉතින් මේ වැඩ ටික මේ තනි එකකින් කරනවා. ඔයාලට මේ දී ගන්න පුළුවන්. මම මේ page එකේ විස්තර ටික සහ ෆෝන් නම්බර් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. හරි අපි වැඩි කතා නැතුව මේ බල්බ් තුන අපි ගොඩ දාන්නේ කොහොමද කියලා බලමු. මේ අලුත් chip එක දාලා අපි ඉස්සෙල්ල වෙලා මේ එක බල්බ් එකක් ගන්නකො. මෙතන බල්බ් ගොඩම තියෙනවනේ. මේ ටික අපි ඔක්කොම අයින් කරගමු. අපි එකක් අතර ගමු. අපි එක අයින් ගමු. මේ බල්බ් එක තියාගමු. මේකත් අපි අයින් කරගමු. මේ බල්බ් වල තියෙන බැටරි ඒව හොඳයි. ඔයාලට බැටරියක් වුණත් මේ වෙන බල්බ් එකක නම් දාගන්න පුළුවන්. බැටරි හොඳ නැත්නම් බැටරියත් මේකදී මාරු කරගන්න පුළුවන්. මේක මේ ඔයාලට පේනවා අපි රීචාර්ජබල් ටික වැඩ කරනවා. නමුත් 230 කරන්ට් එක දුන්නම වැඩ කරන්නේ නැහැ. මෙතන බල්බ් පිච්චිලා හැම මොකුත් නෙමෙයි. මේකේ ඩ්‍රයිවර් සර්කිට් එකෙන් තමයි ලෙඩ එන්නේ. ඒක නිසා තමයි අපි මේ අලුත් ප්ලේට් එකක් මේකට දාගන්නේ. හරි අපි මේ කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා බලමු වැඩි කතා නැතුව. හරි ඉතින් දැන් අපි මේ බල්බ් එක ගලව ගමු. මේක මේ ඇන දෙකක් තියලා එක ගලව ගත්ත මුලින්ම. ඔයාලට පේනවා තියෙන විදිය. මේක තමයි කම්පැනි බල්බ් එකක්. මෙතන රීචාර්ජබල් බැටරිය තියෙනවා. මෙතන ඩ්‍රයිවර් සර්කිට් එක තියෙනවා.
අපිට ඕන ඇත්තටම දැන් මේ බැටරි එකක් සහ කවරයක් විතරයි මේ අපිට මේ JJ online shop කියන page එකෙන් එවපු මේ ප්ලේට් එකට දාන්න අපිට ඕන මේ 230ට ගහන වයර් එකත් ඒගොල්ලෝ මේ විදිහට එවලා තියෙනවා වලට පේනවා ඉතින් ඊට පස්සේ ප්ලේට් එකක් තියෙනවා අපිට තියෙන බැටරිය සහ කවරයක් විතරමයි ඕන හරිම ලේසි මේක මේ බැටරිය ගලවලා අයින් කරගමු මේ ප්ලේට් අපිට වැඩක් නැහැ මේ හීට් සින්ක් එක ඔයාලට දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හැබැයි අත්‍යවශ්‍යම නැහැ මේ රීචාර්ජබල් චිප් එකට නම් හීට් සින්ක් එකක් අපි නමුත් මේක දාගමු මේ වයර් ටික මම කපලා ගලව ගන්න මෙතන මේ හවුසින් එකේ උඩ අර ඔයාලා වෙන්ද දකින්න විදිය නෙමෙයි මේවා තියෙන්නේ මෙතන අර টොප් දෙකක් ගහලා නෙමෙයි මේ EM වලින් තමයි පුරවලා තියෙනවට පුළුවන් බවුත් එකක් තියෙනවා බවුත් එක තියලා EM ටික උන් කරගන්න ඊට පස්සේ ඇටි වයර් එක ඇදලා ගන්න පුළුවන් ඇත්තටම පහුගිය දවස්වල page එකේ මේ වීඩියෝ දාන්න පොඩ්ඩක් අමාරු වුණා මොකද මේ වැඩ ටිකක් ඇත්තම කාර්ය බහුල වුණා page මේ YouTube channel එක නවත්තලා නැහැ කරනවා subscribe කරලා එකතු වෙන channel එකත් එක්ක මේ විදිහට දැන් අපිට මේ JJ online shop එකකින් එවපු plate ටික අපි ගලව ගමු. ඒගොල්ලෝ මේ රුපියල් 200 මට හරියට මතක නැහැ 200 ගණනක් තමයි මේක plate එකක් වෙන්නේ. plate එකත් එක්ක wire සේරම හම්බ වෙනවා. battery wire එකේ ඉඳලා මේක 230ට ගහ ගන්න ඕන wire එකත් එක්කම. ඔයාලට තියෙන මේ plate එක ඔයාලයි මේ පරණ බල්බ් එකට සම්බන්ධ කරගන්න විතරයි නැත්තම් ඔයාලා මේක බිස්නස් එකක් විදියට කරනවා නම් මගේ වීඩියෝ එකක් ඇති රීචාර්ජබල් බල්බ් හදමු කියලා මම එකක් පල්ලෙහෙන් දාලා තියන්න මේ කොටස් ටික සේරම වෙන වෙනම අරගෙන ඔයාලට ගෙදර මේක බිස්නස් එකක් විදියට කරන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 1200ක් 1500ක් වගේ අතර මේ බල්බ් වෙළඳ පොලේ තියෙන්නේ ගෙදරදිම හදා ගන්න පුළුවන් ඔයාලට මේ එක ප්ලේට් එක රුපියල් 212ක් හරි 200 කොහමද 220ට අඩුයි මට හරියට මතක නෑ මිලදී අරගෙන මම සියලුම ෆෝන් නම්බර විස්තර පහලින් දාලා තියෙනවා මේ විදිහට අපිට මේ චිප් එකවල තියෙනවා ඒගොල්ලෝ හරිම සාර්ථකයි මේක මොකද මෙයාලයි ගොඩක් බල්බ් හදන වීඩියෝ ෆෑස් ලයිට් හදන වීඩියෝ මම පහළ දාලා තියෙනවා මේ ගොඩක් මම මේගොල්ලොන්ගෙන් බඩු අරගෙන ෆෑස් ලයිට් එතකොට LED බල්බ් හදලා තියෙනවා තාම වෙනකන් අද වෙනකන් පිච්චිලා නැහැ මේ විදිහේ ප්ලේට් හතරක් තියෙනවා මේ තියෙන 230 ලයින් එක දෙන වයර් අපි මුලින්ම මේ 230 දෙන වයර් අපි කප් එකට සම්බන්ධ කරන් ඉමු ඒකත් ඔයාලට පේනවා මේ දිග පැත්තක් තියෙනවා සුද්ධ කරනම තියෙන ඔයාලට හරිම ලේසි මේ වයර් දෙක මෙතනින් දැව පෑස්සුවා පාස්සන්න ඕනේ නැහැ මේ කප් එකට තමයි මේ පාස්සන්න ඕනේ නැත්නම් ඔයාලයි නෝබල් බල්බ් එකේ පොඩි টොප් එකක් තියෙනවා ගහන්න එක ගහ ගන්න තියෙන්නේ මේ විදිහට වයර් එක එළියට ගත්තා වයර් දෙක අපි පාස්සගෙන ඉන්න
ඉතින් මේ විදිහට වයර් දෙක අපි උඩින් පාස ගත්තා. වැඩි කෑලි කපලා දාන්න වෙලා අන්තිමට. ඊට පස්සේ මේ රීචාර්ජබල් ප්ලේට් එක වලට පේනවා. මෙතන තියෙනවා ඔයාලට අතරම කරගෙන පෙන්නන්න. මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය තියෙනවා. ඒක හරියට බලා ගන්න ලේසි. මෙන්න මේ පින් 4ක රෙක්ටිෆයර් ඩයෝඩ් එකක් තියෙනවා. මේ ඩයෝඩ් එක ගාව L කියලා ගහලා තියෙනවා. හොඳට බලන්න. L කියලා ගහලා තියෙනවා. අන්නේ ක්ලිප් මේ ඒ ඩොට් දෙකට අපි මේ වයර් දෙක සම්බන්ධ කරගන්න ඕනේ. ඊට කලින් අපි මේකේ මේ හීට් සිංක් එකක් සම්බන්ධ කරගමු. ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් බල්බ් එක රදව ගන්න ඕන නිසා මම මේකේ පරණ හීට් සිංක් එක ගන්නවා. මේ වලට පේනවා ඉතින් මේක මම ගන්නවා. එතන වයර් ටික අපි ගලව ගමු. අපිට එක චිප් එකයි නේ මම එකක් තියාගෙන අනිත් එක මෙතනින් අයින් කර ගන්නම් දැනට. හරි මේ විදිහට හීට් සිංක් එකක් දැන් අපිට තියෙනවා. අපිට දැන් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය channel එකට අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මේක අපිට මේ ඇතුළට රදවන්න බෑ. හරි මේක තව කොටසක් තිබිලා තියෙනවා මේ විදිහේ ප්ලාස්ටික් කොටසක්. ඒක රදවන්න පුළුවන් බලමු අපි. ඔව් ඒක පුළුවන්. හරි ඒකේ මේ තියෙන ඇන දව දෙකට තමයි අපිට මේ ප්ලේට් එක දාගන්න තියෙන්නේ. ඇත්තට මේව වැඩක් නැහැ. මේ රීචාර්ජබල් බල්බ් එකට මේ හීට් සිංක් එකක් අවශ්‍ය නැහැ. දාගන්න තරමට හොඳයි. අන්න දැන් අපිට පුළුවන් මේකට මේ ප්ලේට් එක සම්බන්ධ කරගන්න මේ විදිහට. එක යන සිදුරක්වත් හරියන්නේ නැහැ. අපිට පොඩි සිදුරු දෙකක් මේක විද ගන්න වෙනවා. ඒකත් අපි කරගෙන ඉමු නේද? ඔව් අපි ඒකත් සම්බන්ධ කරගන්න කලින් ඒකත් කරන් ඉමු. හරි ඉතින් මේ ගොඩක් වෙලා යන නිසා මම මේ විදිහේ පොඩි සිදුරු දෙකක් විද ගත්තා. ඉතින් මේ LED රීචාර්ජබල් ප්ලේට් එක මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. ඔයාලට පේන ඇති මේ. එතනින් අපිට පොඩි යන දෙකක් දාලා මේක සම්බන්ධ කරගමු. ඇත්තටම මේ බල්බ විසි කරන්න එපා. මොකද රුපියල් 1000කටත් වැඩි ඒ දවස්වල දැන් නම් පොඩ්ඩක් මිල අඩුයි. මේ හීට් සිංක් එක තියෙන හොඳ බල්බ. මේ ඉතින් මේ විදිහට ප්‍රෙපෙයාර් කරලා හදාගත්තාම තව අවුරුදු ගාණක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහ අපි යන දෙකක් දාලා සම්බන්ධ කරගමු. ඉක්මනින් මම කරන්නම් මේ. නැත්තම් ඔයාලට වීඩියෝ එක දික් වෙනවා ගොඩක්. මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන මේ වයර් දෙක පාස් ගන්න එක තමයි. අපි මෙතන දාගත්තේ වයර් දෙක. අන්න ඒ දෙක අපි මෙතනින් මේ විදිහට උඩට අරගෙන
මේක ඊයම් පවා ඇත්තට මේගොල්ලෝ තියලා ඉන්නේ මේ බෝඩ් එකේ ඩොට් දෙකේ පවා ඔයාලට ගොඩක් ලේසි. මේ විදිහට තියාගමුත් මේක මේ එතන ඉන්නල් කියන දෙකට මම මේ දෙක දැන් පාස් කරනවා. ඊයම් පොඩ්ඩක් තියාගමු. ඇත්තට මේ ලේසි. එතකොට අපිට මේක වය දෙකටත් අපි තියාගමු පොඩ්ඩක්. NL කියන දෙකට තමයි අපි ගෙදර 230 ගෙදර හෝල්ඩරේට වල සෙට් කරන වයර් දෙක පාස් කරන්න ඕනේ. NL කියන තැන් දෙකට. මේක නම් මේ ඔයාලට මේක ભેදයක් වුණාට කමක් නැහැ. මොකද මේවා සෑම ගෙදරක 100% නිවැරදිව මේවා නැහැ. ඇත්තම කතාව. වයරින් කරන කෙනා අනුව ඒ නැත්නම් අපි බල්බ් එක දාන පැත්ත අනුව මේක මාරු වෙනවා. මේ දෙක ඔයාලට ගැලවුණාට මේ පැටලුණාට කමක් නැහැ. බැටරියේදී විතරයි ඔයාලා හරියට දන රින පවස්සන්න ඕනේ. AC විදුලියේදී එහෙම පැටලුණාට කමක් නැහැ. මෙන්න මේ විදිහට පිළිවෙලකට පාස් කරන්න. හරි. හරියට පේනවා ඇති මං දැන් NL කියන වයර් දෙක මේ පිටිපස්සෙන් අපි දාගත්ත වයර් දෙක මෙතනට NL තැන් දෙකට පාස් ගත්තා. මේ විදිහට. හරි. ඊළඟට අපිට තියෙන මේක බැටරි වයර් දෙක. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ට්‍රිප් එක ගහලා මෙනවා මේ ධන B ධන B ඍණ කියලා ගහලා තියෙනවා. B ධන කියන පැත්තේ රතු පාට වයර් එක තියෙනවා. එයාලා බැටරි එක අරගෙන ඒකේ ට්‍රිප් එකක් තියෙනවා. ඒක ගහන්න බෑ. මේකට ගොඩක් ඒවයි. ඒක කපලා මෙතනදී ඔයාලට පුළුවන් මේ ධන වයර් එක මේකේ ධනට සහ ඍණට මේ වයර් දෙක අමුණ ගන්න. පාස් ගන්න ඕන නම් පාස් ගත්තත් අවුලක් නැහැ. මේකත් කපා ගන්න. මේ විදිහට කපා ගත්තා. දැන් අපි මේ වයර් ක්ලිප් එකේ අපි ගලවගමු පොඩ්ඩකට. ගලවගෙන ඔයාලට පේනවා මේකේ තියෙන මෙන්න මේ විදිහේ කොටස් දෙකක්. ඒක කපලා අයින් කරන්න. මොකද මේ බැටරියට කෙලින්ම ගහන්න තමයි මේක තියෙන පාස්සන්න. අපිට දැන් මෙතන වයර් දාපු නිසා එහෙම ඕනේ නැහැ. මේක අපි කපා ගමු. අපල පාස්ස ගමු අපි. හීට් සිව් තියෙනම් ඔයාලා සිව් කෑලි දෙකක් දාගන්න. මේ රත් වෙන නිසා මේවා මේ විදිහ පොඩි මේක මුලින්ම අපි බැටරි පැත්තට දාගමු. සාමාන්‍ය මේ බල්බ් රත් වෙනවනේ. එන්න මේ විදිහට දාලා ක්ලිප් එකේ ධන ඍණ තියෙන දෙක අපි මේව වුණ ගමු. ධන වගේම ඍණ එන්න කළු පාට වයර් එක කළු පාට වයර් එක රතු පාට වයර් එක රතු පාට වයර් එක විදිහට වුණ ගමු.
මේ ගොඩක් අයට එහෙමම ගහන්න පුළුවන්. මේ ගහද්දි ඔයාලා බලන්න මේක ධන බී ධන කියන එකට හරියටම මේ බැටරි රතු පාට වයරක ගිහින් තියෙනවද කියලා. එහෙමනම් ඔයාලට කෙලිම මේක ගහ ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් මේක පාස්ස ගමු නේද? පාස්සගෙනම ගහමු. ඔයාලා ගාවත් අනිවාර්යෙන් මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලා ගාව බවුත් එකක් තියෙනවා. ඔයාලට මේ බවුත් එක ගැන වීඩියෝ එකක් ඕනද? කන්ට්‍රෝල් බවුත් එක ගැන. එහෙනම් පහලින් දාගෙන යන්න. මම අතත් පිච්චුණා. අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න. හරි ඉතින් මේ විදිහට අපි මේ සිව් දෙකත් දාගත්තට පස්සේ ඔයගොල්ලොන්ට මේ හීට් සිව් එක මේ ගිනි කූරකින් වගේ රත් කරගන්න මම මේ මැෂින් එක ඔන් එකේ තිබුණ නිසා මේ ගත්තේ අපට මේකට ගිනි කූරක් ලයිටරයක් වගේ තියාගන්න. හරි ඉතින් දැන් අපි බැටරි වයර් දෙක ඉවරයි දාලා. දැන් අපි මේක පොඩ්ඩක් චෙක් කරගමු නේද? කෝ අපේ අමිතු මේ වයර් එක අපි ඇතුලින් ගන්න ඕනේ. අදි වෙයිද? අයියෝ. කලින් දාගන්න බැරි වුණා. මොකද කරගන්න? ආයි ගලවමුනේ. මම හිතුවේ මෙතනින් ඉඳ ඇති වේ කියලා. හරි මම මේක ආයි ගලවගෙන මෙතනට මෙන්නම් දාගෙන. හරි මේ විදිහට වයර් එකක් දාගත්තා. අපි දැන් මේක මෙතන සදව ගමු. බැටරිය මේ විදිහට සදව ගන්න පුළුවන්. පුළුවන් මෙතන මේ වයර් දෙක මේ විදිහට. හරි. ඔය වල ඇතුලේ තියෙන බැටරි එක විතරයි. ඊට පස්සේ මේ අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. ඒකත් අපි අපිට ගමු. හරි දැන් අපි මේ ටික සවි කරගමු. හරි ඉතින් මේ විදිහට දාගත්තා. අපේ වැඩේ 75ක් ඉවරයි නේ. 75ක් ඉවරයි. අපිට පුළුවන් මෙතන මේ වයර් එක බැටරි වයර් එකත් මේ විදිහට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරලා අපි දැන් මේ යටින් පොඩ්ඩක් ටච් එකක් දීලා බලමු පත්තු වෙනවද කියලා නේ. ඔයාලට පේන නැති මේ රීචාර්ජබල් වලින් පත් වෙන LED බල්බ් ටික මේ විදිහට පත්තු වෙනවා තිබුවාම. දැන් අපි බලමු මේක 230 සප්ලයි එක දුන්නාම පත්තු වෙනවද කියලා නේ. ඒකනේ අපිට ඕනම. බලමු.
ලයිට් එක ඕෆ් කරගත්තා. ඔයාලට දැන් මේ ලයිට් එක දාගන්න. මේ තියලා අපි දාන්නේ. ඕන 230 විදුලියත් එක්ක අතේ තියාගෙන වැඩ කරන්න නම් එපා. ඔයාලට පේනවා ඇති පොඩ්ඩයි ඉන්න මෙතන වයර් එක ගැලවුණා. පේනී දැන් අපි මේක ඔන් කරගත්තාම ඔය 230 ලයින් එකේ සුපිරියටම එළියක් තියෙනවා අර. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපි මම මේ බල්බ් එක පන්නගෙන පෙන්වන්න. මේ විදියට ටච් එකක් දුන්නට පස්සේ මේ පත්තු වෙන්නේ රීචාර්ජබල් එක. මම ෆෝන් එකේ පෑත් එක ඔෆ් කරගන්න. වෙනද මම ගෙත්තන ලයිට් එකත් ඔෆ් කරගන්න. අනිත් ලයිට් එකත් ඔයාලට පේනවා ඇති සුපිරි මිරියක් තියෙනවා මේ රීචාර්ජබල් පැත්ත. ඉතින් අපි අනිත් බල්බ් තුනත් මේ විදිහට හදාගමු. ඔයාලට වීඩියෝ එක ඇති නේද කියලා හිතන නිසා මම එක බල්බ් එකක් හදන හැටි පෙන්නුවා. වීඩියෝ එක මෙතනින් නවත්තනවා. පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරලා යාළුවන්ට බලන වීඩියෝ එක share කරන්න. මේ බල්බ් රීචාර්ජබල් ප්ලේට් ගෙදරටම ගෙන්න ගන්න ඔයාලට පුළුවන් JJ online shop කියන page එකේ. යාළුවගේ phone number සේරම මම comment section එකේ සහ description එකේ දාලා තියෙනවා. comment එකක් දාන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. සුබ දවසක් ඔයාලට.